ජපානි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් දුරා හයර් එකක් යන විදිය. මුලින් ඉඳන් අගටම තමයි විස්තර දාන්න ඉතාලියේ මේ වීඩියෝ එකේ. ඉස්සෙල්ලා අපි ඉතින් තෙල් ගහගෙන ඇඩ් බ්ලූ දාගෙන ඊට පස්සේ යනවා බඩු පටවන්න. අපි ගෙනෙනද මාළු ටික ගත්තා. ඊට පස්සේ කෙලින්ම බාහන තැනටම යන්න තියෙන ටිකක් දුර කිලෝමීටර් 1200ක් විතර දුර යන්න තියෙනවා. ඉස්සෙල්ලා පටන් ගන්න අපි ජපානයේ කියුෂු වල ඕයිතා වලින් තමයි පටන් ගන්නෙ. අපි අරගෙන යන්නේ බඩු ටික ටෝකියෝ වල ටොයෝසු වල ලොකුම මාකට් එකට ෆිෂ් මාකට් එකට අරන් යනවා. එහෙනම් අපි යන් ගිහිල්ලා බලමු යන ගමන් තව කතා කරමු. රයිට් අපි යන්න කලින් ටයර් ඊට පස්සේ වාහනේ යට ඊට පස්සේ මේ ටයර් වල එන ඒ සෙට් එකම අනිවාර්යෙන් චෙක් කරගන්න ඕන. මම ඉස්සෙල්ලා බැලුවා. ආයෙ වටයක් ගිහින් බලනවා. මේ හිබට අයද්දාල් තියෙන විදවසල අපිට හිම වැටෙන හින්දා තෙල් ඇඩ් බ්ලූ දෙකම කලින් දාසේ ගහගත්තා. එහෙනම් අපි යන් එහෙනම් ගයිස් අද අපේ ගමන පටන් ගන්න යන්නේ දිනේ 2 මාස 3 වෙනිදා වෙලාව 10යි. කම්පැනි ඉඳන් පටන් අරන් අපි ඉස්සලාව යන්නේ බඩු පටවන දැනට අද ගෙනියන්නේ මාළු. දැන් අපි ඉන්නේ ඕයිතා වල. ඕයිතා කෙන්නකේ සයිකි කියන ගමේ. මේ තමයි කම්පැනි තියෙන්නේ. මෙහෙන් නම් පටන් අරන් තමයි ටෝකියෝ වලට යන්නේ. රයිට් මේ කන්දෙන් එහා පැත්තට ගියාම අපිට මෝද වේන මානයක තියෙනවා. ඉතින් ටනල් තියෙනවා හැමතැනම. ඕන කන්දක් විදිනවා කිලෝමීටර ගණන්. ජපාන් මිනිස්සු නිකන් ගුල්ලෝද කියලා හිතනවා මේවා දැක්කම. අයිට අපි මාළු පටවන තැනට ලං වෙලා ඉතින් මෙන්න මේ තියෙන්නේ අර මාළු කොටු මම කියනකෝ. උදේ කොටු වගේ හදලා තියෙන මාළු දාන්න තමයි මේ යෝෂොකු මාළු. මෙතන තමයි මාළු හදන තැන, පැක් කරන තැන. පිළිපොම් පිටි වලට දාලා අයිස් දාලා ඒ වැඩ ටික කරන්නේ මෙතනින්. ඇවිල්ලා තියෙන්නේ ට්‍රක් එකේ දෙපැත්ත වින්ගෝ එක ඇරලා ෆෝන්ගෙන් පටව ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යන්
ඒකට අපි ට්‍රක් එකේ දෙපැත්තම අරගන්නවා. දැන් මේ ටික තමයි අපිට ගෙන යන්න තියෙනවා. මේ ටික ඉස්සෙල්ලා අපි රැප් එකක් ගහ ගන්න ඕනේ පෙරලෙන්න තියෙන. එතකොට කොහොමද ලේසි. අපේ ජපාන් ට්‍රක් ඩ්‍රයිවර් ටික්ටොක් එකේ ගොඩක් අය අහලා තිබ්බා ජපානට ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට එන්නේ කොහොමද, එන්න මොනවද ඉන්න ඕන සුසුකම් කියලා. මම මේක මෙතන අහනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ. ඒ හින්දා මම පොඩි සරල පැහැදිලි කිරීමක් කරගෙන යන්න. මුලින්ම ඔයගොල්ලෝ ජපානට එනවා නම් තියෙන ඕන සුසුකම් තමයි ලංකාවේ අවුරුදු 3කට වැඩි පරණ සැහැල්ලු වාහන ලයිසන් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ බර වාහන ලයිසන් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ විභාග දෙකක් තියෙනවා පාස් වෙන්න. එකක් ජපාන් භාෂා විභාගය, අනිත් එක ඔටෝමොබයිල් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියලා ස්කිල් ටෙස්ට් එක. ඔය සුසුකම් ටික තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම ජපානට එන්න කලින්. ඊට පස්සේ ජපානයේ කම්පැනි එකක් සෙට් කරගෙන ඒ කම්පැනිය හරහා ලංකාවට වීසා ගෙන්න ගන්න ඕනේ. ඒ වීසා එක ආවට පස්සේ ජපානට එන්න පුළුවන්. ඒක ජපානට එන්න විතරක් දෙන මාස 6ක తాවකාලික වීසා එකක්. ඒක දෙන්නේ මෙහි ඇවිල්ලා ජපානයේ ට්‍රක් ලයිසන් එක ගන්නකම්, බර වාහන ලයිසන් එක ගන්නකම් තමයි ඒක දෙන්නේ. ඒ හින්දා ආවට පස්සේ ආව හැටි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ට්‍රක් එක පදින්න ජොබ් එක කරන්න බෑ. එතකම් මෙහි ඇවිල්ලා තියෙන අනිත් වැඩ කරන්න, වැඩ පුරුදු වෙන්න, අනිත් පැත්තේ වාඩිලා ගිහලා ඒ විස්තර බලා ගන්න ඕව ටික තමයි තියෙන්නේ. ඒ අතරේ ලයිසන් එක ගන්න ඕනේ. ඒ මාස 6 ඇතුළත ලයිසන් එක අරගත්තට පස්සේ ආයෙ පාරක් වීසා ඇප්ලයි කරාට පස්සේ එතකොට තමයි හම්බෙන්නේ SSW වීසා එක. තොකුතේ ගිනෝ කියන වීසා එක හම්බෙන්නේ එතකොට. එදා ඉඳන් තමයි ඔයාලට ට්‍රක් ඩ්‍රයිවර් විදියට ජොබ් එක පටන් ගන්න පුළුවන්. ඊළඟට අහන ලොකුම ප්‍රශ්නේ සැලරි එක. සැලරි එක ගැනත් මම සොඩි සරල පැහැදිලි කිරීමක් කරන්නම්. ඒක 100%ක් ඒකම වෙන්නේ නැහැ. හේතුව වෙනස් වෙනවා සැලරි එක. වෙනස් වෙන හේතුව ට්‍රක් එකේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. පොඩි ට්‍රක් එක, ලොකු මධ්‍යම ප්‍රමාණයට ලොකු ට්‍රක් ටේලර් ඒවත් එක අනිවාර්යෙන් සැලරි එක එකකින්කට වෙනස් වෙනවා. ඊට පස්සේ දුවන හයර් එක අනුව වෙනස් වෙනවා. මෙහි ගෝලියෝ නැහැ. ඒ හින්දා දුර දුවන ඒවා, ළඟ දුවන ඒවා, ඊට පස්සේ තමන් තනියෙන් බඩු අතින් එක එක ගොඩක් පටවන්න තියෙනවා. බර ඒවා පටවන්න තියෙනවා. ඔවත් එක අනිවාර්යෙන් සැලරි එක වෙනස් වෙනවා. සරලව දල වශයෙන් කියාගෙන යන්නම්, මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් එකක් නම් සාමාන්‍යයෙන් අතට හම්බෙන වැටුප ඔක්කොම කැපිලා ගැටිලා ඉවරලා ටැක්ස් එක, ඉන්ෂුරන්ස් එක වගේ ඒවා තියෙනවනේ. ඒ ඔක්කොම කැපිලා අතට හම්බෙන සැලරි එක සාමාන්‍යයෙන් ලක්ෂ 4.5ක් 5ක් වගේ වෙයි මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් එකක්. එතකොට ඒකෙන් මෙහෙට වියදම් වෙනවා. ඉන්න, කන්න, බොන්න, ෆෝන් බිල්, ලයිට් බිල්, වතුර බිල් ඔය ටිකට ඔක්කොම සාමාන්‍යයෙන් ලක්ෂ 2.5ක් විතර රුපියල් වලින් මම මේ ඔක්කොම කියන්නේ වියදම් වෙයි මෙහාට. ඊට පස්සේ ඉතුරු වෙන ගාන තමයි ඔයාලට ඉතුරු වෙන ලංකාවට දාන්න හරි මෙහි ඉතුරු කරන්න හරි ඉතුරු වෙන ගාන එක. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ වීඩියෝ එක දකින සයිස් ඕගතා කියන මේ ට්‍රක් එක සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් වගේ 6.5ක් වගේ ගානක් තමයි වැටුප මාසෙකට හම්බෙන්නේ. එතකොට ඒවා සාමාන්‍යයෙන් ගොඩක් දුරම තමයි යන්නේ. ඒ හින්දා මාසික වියදම සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර යයි රුපියල් වලින්. එතකොට ඉතුරු වෙන ගාන තමයි ඔයාලට ඉතුරුනේ. ටේලර් වුණාට පස්සේ තව පොඩ්ඩක් ලක්ෂයක් විතර ඊට වඩා පඩි වැඩි වෙනවා. ඔය විදිහ තමයි පඩියේ විස්තර. සරලව කිව්වේ ඕක හරියටම ඔය ගාන නෙමෙයි. දල වශයෙන් ඔය ගාන. මං හිතන්නේ චුට්ටක් පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙනම් අපි කොහොම අද හයර් එකේ විස්තරය බලාගෙන යමු. මොන හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න, කමෙන්ට් කරන්න, TikTok එකේ මැසේජ් කරන්න, මෙතන දාන්න. මම පුළුවන් ඉඳ දිනලාට ඔයාලට රිප්ලයි කරන්නම්. right අපිට ඉතින් ගන්න තිබ්බේ පැලට් 5යි. දැන් ඊළඟට ඒ පැලට් 5 පෙරලි නැතුව සෙට් කරගන්න තමයි තියෙන්නේ.
අපි පටන් ගත්ත කිලෝමීටර් 750යි 934න්. මෙතනට 959 පොඩි දුරක් තියලා තියෙන්නේ. අපි බලමු වාහන දැනට කොහොමද කියලා. හරි අපිට තියෙන පැලට් 5ක් විතරයි ගන්න තිබ්බේ. ඒක හරි අරගෙන තියෙන්නේ. දැන් යන් ඊළඟ බඩුවේ ගන්න ඕන දැනට. මෙතන බලන්න අපි මේ පාට දක්වමට දාලා යන්න ඕනේ. මේ බලන්න මේ පැත්ත අපිට දකුණට යන්න ඕනේ. මේ පැත්ත අපිට සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. මෙතනින් එහාට පේන්නේ නැහැ. මේ ට්‍රක් එකේ කන්නඩි විදුලින්වත් පේන්නේ නැහැ. කන්නඩි පේන්නේත් නැහැ, විදුලින් පේන්නේ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මේ විදිහට සයිඩ් කන්නඩි මේක පාරක් නබලා ඒ නැමෙන අතරේ බලනවා එනවාද කියලා බලන්න. බලන්න. ටනල් එකක් පේනවා. ඒ ටනල් එකේ වාහන එන්නේ නැහැ. දැන් ඉතුරු ටික ගන්න ආපහු මෙතනින් අර ඔය පේන පොඩි ට්‍රක් අරන් ගිහින් තියෙනවා. ගිහිල්ලා ගෙනල්ලා තියෙනවා මේ ළඟ තියෙන ටෝකියෝ යන මාළු. මේ මාළු ටික තමයි අපි දැන් මෙතනින් ආපහු ගන්න. ඒ ටික අරගෙන තමයි යන්න තියෙන්නේ. අපි බලමු මෙතනින් කොච්චරක් තියෙද ඒ ටිකත් පටවගෙන යන්න වෙන්නේ. ඊට මම පෙන්වන්න යන්නේ මාළු අපි ගෙනියන මාළු කොහොමද කියලා. ඉන්නේ මේ බුරි කියන මාළුවා. සයිස් එක හිතා ගන්න පුළුවන් නේ ටික ලොකු මාළුවෙක්. මේකේ ගහලා කිලෝ කීයද මෙහා කියලා 4.6 කිලෝ 4.6ක මාළුවෙක් තමයි මේ ඉන්නේ. සම්පූර්ණ මාළුවෙක් කපලා නැහැ. ඊළඟට මම ආයි කිව්වා මේ ගෙනියන කපපු මාළු. මේ තමයි කපපු මාළු. මේ විදිහට පැක් කරලා තියෙන අර මාළුවම දෙකට කපලා ඔළුව අයින් කරලා මාළුවගේ පැත්තක් තමයි මේ තියෙන්නේ. ඒක මේ විදිහට පැක් කරලා මේක තියෙන ගොඩක් ඉතින් මාළු මේ ඒ විදිහට පැක් කරපු මාළු කිලෝ 12.3 මාළු තියෙනවා එතන. රයිට් මේ දින්නේ අපි ගෙනෙන ටික මේ විදිහට අපි ඊට පස්සේ නවත්ත තියෙන්නේ. ඉතින් ඔයත් කැමතිද මේ විදියට ජපානයේ ට්‍රැක්ටර් ත්‍රිවිධ විදියට රැකියා කළා මාසෙට හොඳ පඩියක් ලබන. එහෙනම් ඔයා මේ දකින්නේ හරිම වීඩියෝ එක. JLPD N4 හරි JFT හරි පාස් වෙලා නම් ඉන්නේ ඔයාට පුළුවන් අප විසින් කරන automobile transportation skill test course එකත් සමග එකතු වෙලා ජපානයේ ට්‍රැක්ටර් ත්‍රිවිධ විදියට සේවය කරන්න පැමිණෙන්න. ජපානයේ විදුරුකුන් පාසලට පළපුම් ගුරුවරයෙකුගේ මෙහෙයවීම යටතේ සිදු කරන මේ කෝස් එක රුපියල් 5000ක් වන අතර සහභාගී වෙන පළමු 10 දෙනාට රුපියල් 5000 වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් තවත් බලාගෙන ඉන්නතුව අපිව සම්බන්ධ වෙන්න WhatsApp නම්බර් එක හරහා. හරි එහෙනම් අපි කම්පැනි එකෙන් දැන් පිටත් වෙනවා. අපි මානව ගන්න ඕන ටික ඔක්කොම අරගෙන ඉවරයි මාළු ටික. ටෝකියෝ තමයි යන්නේ. ඔයිත් එන්න. වෙලාව 12:00මාරයි. ඉස්සෙල්ලා මෙතනින් කොහොම නැවට යන්නේ. නැවට ගිහිල්ලා නැවට දාලා අපි නැව තියෙන්නේ උසුකි මේ ඔයිතකෙන් එකෙන් තමයි. දැන් නිදහසේ මීට යන්න තියෙන්නේ. ලෝඩ් එක මට අගෙන ඉවරයි. බාන්න තියෙන එක තැනක විතරයි. අද මාරම ලේසි හයර් එක. මේ තමයි ඔෆිස් එක.
ට්‍රේන් එක යනවා. ඊළඟට මම මෙතනින් කියන්නම් ඔයාලට මේ ට්‍රක් එකේ මේ ට්‍රක් එක ෆ්‍රීසර් ට්‍රක් එකක්. ෆ්‍රීසරේ ඔන් කරගන්නේ මෙන්න මේ බටන් එකෙන්. කැබින් එක ඇතුලේ තියෙන්නේ. ඒ බටන් එක ඔන් කරාම ওই විදිහට ෆ්‍රීසර් එක ඔන් වෙනවා. ඊට පස්සේ මේ ඉතින් අපිට ඔන්දෝ කියන්නේ මේ ඇතුලේ සෙන්ටිග්‍රේඩ් අංශයක් ගන්න මේ විදිහට සෙට් කරගන්න පුළුවන්. 3.5ට දාලා සෙට් කරගත්තාම මේ තියෙන දැනට පල්ලෙහාන් තියෙන දැනට සද්ද හෙන්න තුන්නා. මේ පල්ලෙහාන් තියෙන දැනට ඇතුලේ කොච්චරක්ද තියෙන්නේ කියලා. මේ උඩින් තියෙන අපි සෙට් කරලා තියෙන ගාන. ට්‍රක් එකේ පැත්තෙන් මේ තියෙන්නේ මේ Suzuki පෝට් එක. අපි මෙතනින් කොළ ටික පුරව ගන්න ඕනේ. ට්‍රක් එකේ විස්තර අපි කම්පැනි නම විස්තර දාලා මේ අපිට හම්බෙන ටිකට් එක මේකේ තියෙනවා අපේ වාහනේ නම්බර එක 1999 තියෙනවා. ඊට පස්සේ ට්‍රක් එක මීටර 12 දිග ගාන නම් 35500 ජපන් දිනේ 2:03 නැව වෙලාව 14:40. හවස 2:40ට තමයි යන්නේ. අපි නැවට යන්න හදන්නේ. නැවට දාන්න ඇතුළට වාහනේම. මේක නැව සෙට් කරලා තියෙන්නේ වාහන දාන්න පුළුවන් වෙන්න. ඇතුළේ ඉන්නවා
Right on ඔහොමයි නේද ඇතුළ පොඩියට රවුමක් දැම්මේ දැන් අපි බ්‍රේක් එකක් ගන්න ඕන හින්දා එහෙනම් අපි නැවෙන් අප්පැලා උඩ නිදා ගන්නත් පුළුවන් එනකොට ඊට ලේසි වැඩක් දුර යන එකක් නෙමෙයි හින්දා ට්‍රක් එක ඇතුළේ ඉන්න එක හින්දා ට්‍රක් එක ඇතුළේ රෙස්ට් එකක් ගන්නවා රයිට් අපි ඇවිල්ලා තියෙන නැවේ ඩෙස්ටිනේෂන් එකට ගමනාන්තයට එහිමේවල යවතහම පෝට් එක මේක ඉතනින් තමයි එලියට යන්නේ බහින්න නැවෙන් අපි හරි එලියට ආවා මෙතනින් දැන් අපිට යන්න තියෙන්නේ හයිවේ එකට විනාඩි 20ක් 30ක් විතර යන්න තියෙනවා මම හිතේ ඊට වඩා පොඩ්ඩක් වැඩි මෙතන තමයි ETC එක පටන් ගන්නෙ නැවෙන් බැහැලා තුරක් ඇවිල්ලා ඕත්සු තමයි මේ ETC මෙතනින් හයිවේ එකට දැම්මහම අපිට ආපහු බහින්න තියන්නේ ටෝකියෝ වල ටොයෝසු වලින් පාරවල් වහලා අර මේ අවුලක් තිබුණ නැත්තම් ගොඩක් කලකට අද නැහැ කාලගුණෙත් හොඳයි ඒ හින්දා හිම වැටෙන අර මේ නැති හින්දා අපිට දිගටම යන්න පුළුවන් කියලා හිතනවා ගිහිල්ලා බලමු අපි ගමනාන්තයට වෙනකම් මම තනින් තන ආපහු ඔය ඕසාකාන ගොය අර මේ හම්බෙද්දි වෙලාව අර මේ පොඩ්ඩක් දාන්න රයිට් එහෙනම් අර තියෙන්නේ අපි උදේට ලෝඩ් එක බාන තැන. එතන දැන් කිව්වොත් එම නතර කරන්න ඉඩ නැහැ. ඒක අපි මේ හරිය ඩබල් සිග්නල් දාලා පාරයිනේ නවත්තලා ඉන්නේ. පාර සාමාන්‍ය ට්‍රක් වාහන අඩුයි. උදේ වෙනකන් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් අය ඉන්නවා, ගොඩක් වෙලාට ඉන්නවා. අපි නම් ආවා අද 4 වෙනිදා අපි පටන් ගත්තී 3. දැන් වෙලාව 4:42යි. කිලෝමීටර් 75යි 1960යි. අපි පටන් ගනිද්දී ආවා පටන් ගන්න තිබ්බ 75යි 934යි. 1000ක් විතර ඇවිත් තියෙනවා. ඊයේ උදේ ඉඳන්
බඩු ටික පටවගෙන නැවේ ඇවිල්ලා එතනින් බැහැලා ඉතින් දැන් ආපහු ඇවිල්ලා ඔය විදිහට තමයි අපේ ගමන දැනට. ඊට උදේට බඩු ටික බාර ගමන් අපි ආයෙ බලමු. good morning අපි හොඳ නින්දක් දැම්මා. ඊට පස්සේ මේ තියෙන අපි බානවල දාන තෝසුමහා කට් එක අපි ඊට මෙහා පොඩි කලින්ම වෙලා නිදාගත්තා ටිකක්. දැන් වෙලාව 9:26යි 4 වෙනිදා. අපි නම් ඔම්ම යමු ටික බාන දැනට. රයිට් ඔය විදිහට අපි බඩු ටික බාලා ඉවර කරගත්තා. එහෙමම දැන් ඊට පස්සේ තව අපි ෂෙඩ් එකට ගිහිල්ලා තෙල් ගහගෙන ඊට පස්සේ එහෙමම අනිත් පැත්තට යන බඩු ටික පටවගෙන ඕ වැඩි ටිකක් තියෙනවා. වීඩියෝ එක දිග වෙන හින්දා ඒ විස්තර ටික දාන්නේ නැහැ. ඒ විස්තරත් අරන් තව දවසක් එන්නම් අපි වීඩියෝ එකක් කරන්නම්. මේකේ ප්‍රතිචාර හොඳයි නම් බලන්න, මොනවා හරි තිබුණොත් කියන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ බලලා අපි තව වීඩියෝ විස්තර දාන්න. ජපානි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්ගේ රූටින් එක විස්තරේ. එහෙනම් හැමෝටම ජය.